තෝගේ ආදරේ කියලා ලබ්බක් කඩන්නේ නැයකෝ බැලවයි Shades of Life. बाबा तेरे का खबर लेने को ये ना इसे तो देखा किधर मुझसे बैठ गया मुझे बैठना उतना तो लेने को नहीं है मैं इससे बैठ මගුලක් කතා කරන්න බබා මම මේ ඔෆිස් එකේ වැඩවලට ගොඩක් කියලා ඉන්නේ මට මේ වැඩ ටික කරගත්තේ නැතුනොත් හිට ඔෆිස් එකට යන්න වෙන්නේ නැහැ ඔයා වැඩ කියලා ඔක්කොම බදාගෙන ඉන්න මාත් ආසයි යන්නේ දරුවෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න මොකද්ද මේක ඔයා කියන්නේ ඒ දරු පෙටියක් මේ කුලියගේ ඇතුලේ හිර කරන්න කියලාද පොඩ්ඩක් ඉන්නවා මමත් ආසයි නිදහසේ ජීවත් වෙන්න මමත් ආසයි මගේම කියලා ගියක් ඇතුළත අපි තුන්දෙනාම එකට ඉන්නවා බලන්න ඒ නිසා මට මගේ පාඩුවේ වැඩ ටික කරගන්න දෙන්න තම සිතේ හැමදාම ඕකනේ කියන්නේ නැද්ද මමත් ආසයි නිදහසේ ඉන්න hello good morning baba hello good morning husband අයියා දැන් ගියේ එහෙනම් අපි අද කොහෙද යන්නේ අද බෑනේ කොහොමද දැක්කොත් මේ වෙන්නේ පාලාමේෝ මං ඉන්නවනේ වඩ සුවර්ග ඒ වුණාට අපි කතා කරන්න පටන් අරගෙනත් තව ටික දවසයි නෑනේ ඔයාට කිසිම වැරද්දක් කරන්න මං ඉත කියන්නේ මට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ එහෙනම් ඔයා එනවද මාව ගන්න හරි එහෙනම් ඔයාලා හැදුවා මට පොල් එකක් හරි හරි මම ඉක්මනට රැස් වෙනවා හරි බසන්නයි සන්නයි hello ඔයාලා ඉස්සරහට ඔයාවද මම එන්න කවුරුත් නෑනේ හරි වයින්නත් තියන්න හරි සුසන්න Ay. Ah,
සංගයි අයියා ඉන්නවද? ඔව් දැනතෝන් කෝල් එකක් කරලා ගිහින් බලන්නකෝ අනේ එයා මේ ෆෝන් එකවත් ආන්සර් කරන්නේ නැහැ ඔන්ලයින් ඉන්නේ. ඇයි මට මෙහෙම කරන්නේ? මන්න කියන තමුසෙට සෙට් නෑ ඔය. අතහැරලා දානවා. මොහොත එකම අලුවද ඉන්නේ. ඔන්ලයින් විතරම ඉන්නවා අයියේ. මගේ හිතට හරි වේදනයි. මං කෝල් කොච්චර ගත්තත් ආන්සර් කරන්නේ නැහැ අයියේ. මට එහෙම කරන්න එපා කියන්න අයියේ. අතහැරලා දානවා ඔය. ඔව්. අපි ඉන්නවනේ ඕන දෙයකට. ඔව් අයියේ. ඔයාලා නිසා තමයි මම මෙහෙම හරි ඉන්නේ. අනිවාර්යයෙන්. අනේ හොයලා පොඩ්ඩක් කියන්න අයියේ. ප්ලීස්. හරි අයියේ බුස්සරණයි පරිස්සමෙන්. හරි මං කෝල් එකක් ගන්නයි. හරි පරිස්සමෙන් ඉන්න සන්නයි. බබා කියන්න. බබා මොකද කරන්නේ? වැඩ බබා. කෑවද? ඕකේ බබා. කියන්න ඉක්මනට. එද්දි මොන හරි කියනවා? හරියට මම ඉදි කියන්න මම වැඩ. මම ඊට පස්සේ කෝල් එකක් ගන්න. හරි බයි. කොහෙන්ද ලක්ෂයක් හොයාගන්නේ? මොකක් හරි ගේමක් ගහන්න වෙන පුතේ. අද විතරයි තියෙන්නේ. එතන. මොකද කරන්නේ? ඔක්කොත් නෑ FB එකට වෙලා හිටියේ. මං ආඩ කෝල් එකක් ගත්තේ හදිස්සියෙ. මොකක්? මට පොඩි සල්ලි හදිස්සියෙ. මට රුපියල් ලක්ෂයක් විතර ගාව ගන්නවා. ලක්ෂයක්? ඔව් මට ලොකු හදිස්සියක්. මංගලම කොහෙන්ද අනේ සල්ලි? නෑ කියලා බෑනේ. මට කොයින් හරි පුළුවන් නම් හොයලා දෙන්නකෝ. ඉතින් අනේ මන් ළඟ නෑනේ දෙයියනේ. එහෙමද? අරින් බෙහෙමයි හිතකොට නේ. බලගමු. අයියනේ ඔය ඔහොම කියන්නේ? ඔයාට ඇත්තටමනේ ආදරේ කරේ. මිනිහාගෙන් හම්බුනේ නැති ආදරේනේ මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. අනේ රෙද්ද ආදරේ. ඔයා ඔහොම කතා කරනවා නම් ආයි මට කතා කරන්න එපානේ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I
I do, so instinctive and so passionate. Every word I move, so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. You think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words that say back. I want you to feel free from the chains that last, and to believe in what you got, it was built to last. Yeah. මොංගාව සල්ලි නෑනේ. මාව චුට්ටක් තේරුම් ගන්න ඔය. මට එන්නක් නෑ. I don't ever slow up, no I don't මාව take shit. පොඩ්ඩක් තේරුම් ගන්න මට එන්න විදියක් නෑ. If you wanna play tough and wanna hate this, I'll always show හරි හරි මං එන්න. make a statement. Slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequences. Ready, Harry? Sure, Reena? මට වඩා නෑ. ඉන්න ගිහින් ඔබ මොන් ගන්න මෙච්චර. මට බෑ. මට බෑ. කිව්වා මේ හැමදේම සෝෂල් මීඩියා වල දකින්න ආවේ නැත්තම් මං කියන දේ කරපන්. මට ආදරේ කියලා ලබ්බක් කඩන්නේ නෑකෝ බැලවයි කොහොමද මම මේකෙන් වැඩක් ගන්නෙ? ඒකට තමයි කියන්නේ උර කැකුල තලද්දී හබන් කොකුලන්ට රජමගුල් කියලා. නම් පුතා එමරලා යන්න වැඩක්. පංකෝ
මචං. යපන්. කොහමද? ඉන්නවා දැස ඉන්නේ නැහැ. මම කාලෙකට පස්සේ. ඔව්. ඕන්න මට උඹව හම්බෙන්න මොනවද තිබුණා. ඒ මොකද මම? මම මේ කල්පනා කරේ උඹට මේක කියනවද නැද්ද කියලා. මොනවද කිව්වේ? මම මේ කිව්වා කියලා බවුල් වෙන්න එපා. කියපන් බං. උඹ දන්නව නේද අපේ රූම් එකේ ඉන්න සඳුනේ? අර කොණ්ඩේ කියන කානේ. කොණ්ඩේ. ඔව්. කොණ්ඩේ උඹේ ගෑණියට සම්බන්ධයක් තියෙනවා. ඒ කිව්වේ? මචං මම දවස් 2ක් දැක්කා දෙන රූම් එක. ඒක නෑ බෑ. මම පොඩි ෆොටෝ එකක් ගත්තා. ඔබ මේ පොඩ්ඩක් බලපන්කෝ. සෝරි මචං. මම මේ ෆොටෝ එක ගත්තා ඔබ විශ්වාස කරන එකක් නෑ කියලා ඉතින්. පූර්ණ. අක්කා දාගන්න බා. හෙලෝ. හෙලෝ. නංගි. මොයි කියන්නේ? ඕන් දැන් ඔයා පණයටලා ආදරය කරන මිනිස්සයා අර ඔහුගේ ගෑනිත් එක්ක රූම් ගිහලා මාත් වෙලා ඔන්න තව ටිකකින් ගිහින් මොනවා? ඇත්තමද අයියේ? මොනවාට කොච්චර කිව්වද? පැටියෝ. මම මොකද කරන්නේ අයියේ? ඔයා පණයටලා ආදරය කරාට වැඩක් නෑ. ඔයා බලන්නකෝ මගේ ආදරේ කොහොමද කියලා. කොහොමදයි කරන්නේ මම ඔයාට ආදරේ කරේ සහෝදරයෙකුට වගේනේ. කොච්චර කිව්වත් ඔයාට මං සහෝදරයෙක් වගේ කියලා. මගේ ආදරේ දන්නේ මම. මම දන්නේ ඔයා ඔහොම දුක් විඳින්න ඕන ගෑනු කෙනෙක් නෙමෙයි. සුර සැප විඳින්න ඕන ගෑණියෙක් නේ. එන්නකො මන් ළඟට. මම ඉච්චරකල් බලන් හිටියේ ඔයාගේ ආදරේ මට හම්බෙයි කියලා. තවත් ওই මිනිස්සයා ගැන හිතලා වැඩක් නැහැ. මම කියනවට අතාරින්න. ඔයා එන්න මං ගාවට. මම ආදරෙන් බලාගන්න. කතාව ඕනේ. ඔයා දැම්ම ලෑස්ති වෙන්නකෝ. තව ටිකකින් මං එනවා ගන්න. ලෑස්ති වෙන්න. හරි? මං තව ටිකක් කියනවා. හරි මං එන්නම් ලෑස්ති වෙලා. එන්න අට බැලි. මේ මොකද? මොකද? ආයෙ තෝ මේකේතර ඉන්න බෑ. මොකක්ද කරේ? ආයෙ මගේ ඇස් දෙකට පෙන්න තෝ හිටියොත් කොහොම මරනවා. යකෝ. ඔබ වැඩ යන වෙලාවේ තෝ වෙන මිනිහලා කියලා බුද්ධිනවද යකෝ? ඔයා මාව සුට්ටක් තේරුම් ගන්න. තේරුම් ගන්න? මම ඔබ ගැන හොඳට තේරුම් ගන්න ඉන්නේ. මම ආයෙ ගෙදරට එක්ක මේකේතර හිටියොත් කොහොම මරනවා. තේරුම් ගන්න? මං ගැන හොඳටම දන්නවා. ඒ නිසා මම එන්න කලින් මෙතන තියෙන ඔබේ බඩුත් අරගෙන ගෙදරින් එළියට බහපන්. පාරේ! මචංග මං එන ගමන් බං ඉන්නේ. මට උඹ හම්බෙන්න ඕනේ. ඊලෝඩ් එක හද්ද පුතේ? බලමු මාව. හොඳයි පුතා. මාමේ රීලෝඩ් එක ඇවිල්ලා. හොඳයි පුතා. හෙලෝ. සඳුන් පුතා. ඔව්. සඳුන් කතාන්නේ. සඳුන් පුතා මේ සඳුන්. ඔව් ඔව්. බෝඩින් අංකල් කතා කරන්නේ. ඔව් මාමා. පුතා මේ
අර ඔයාගේ බෝඩි පේනවානේ මොකද සංකෝයත් එක්ක ඉන්න ගා අනිත් කොල්ලා. ඔව් අන්ටේ කොල්ලා ඔයාගේ කෙල්ලක් දෙක රෙජිස්ටර් කරගෙන දැන් මේකට ඇවිල්ලා මම යනවා කියලා මතක් කරලා කියන්නේ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මම දන්නවනේ. පොඩ පාර්ට්නර්. මම හිතන්දායි එන ගමනක් කි. පොඩ පොඩ බලන්න. බැනලා ගියා මధు සංඛ්‍යාත් එක්ක හරි මං බලන්න හරි මගෙත් එක්කම කරගෙන යකෝ shit දැන් අවුලක් නැද්ද? ඒ ප්‍රශ්න ටික අමතක කරලා වශයෙන් අපිට ඉඳපම්. ඉස්සු වැඩනම් කරගන්න. හැමෝම වැරදිද? වැරදි තමයි ඉතින්. වැරදි කියලා ඔහොම දේවල් කරගන්නවා. ආයෙනම ඔය වගේ මෝඩ වැඩ කරගන්න එපා. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. නෑ නිකන් අපිට මෙයාට කෝල් එකක් දීලා තිබ්බා. කොහොමද? ડોක්ටර් ආද ටිකක් කපන්න පුළුවන් නේද? අයියෝ සර්. දැන් අඩු නේද? මේ චුට්ටක් ඉදිරියන්. දැන් අඩුයි. මම ටිකට් එක ලියලා දෙන්න. මීට පස්සෙවත් ප්‍රශ්න දාගන්න නැතුව සතුටින් ජීවත් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. කොටක් වෙලා ගියා. අලි දෙන්න තියන්න හරිය ගියා. හරි. මාළු කොල්ලේ ඉස්සරහයි පස්සේ අද පරිසරෙන් බලන්න.
මල්ලි අරගනින්කෝ මට දුක් කරේසියක් තියෙනවා මල්ලි බලන්න මල්ලි සම්පත් එක්ක ආවේ බරවගෙන පයි මල්ලි දැන් ඔය අරන්න කියන්නේ ඔන්න මල්ලි අපි තරද පස්සේ බලාගමු දැන් යමන්කෝ පොඩ්ඩක් අදුව මේක මතක තියාගන්න. ඒක පොඩිසා මම අතන්නේ. හොඳයි. මම පාන්නේ ගමනවා. ඔබ දන්නවා මං ගැන. යකෝ ඔච්චර දෙයක් වෙලා කියලා මන් දන්නේ නෑනේ. මට අහුනනකො මරනවා. දැන් ඔය අතහැරලා දාම්බා. තාරින්නම කව ඉතුරු කරන්න වටින්නේ බලට ගෙදරින් යන්න ඕනෙත් මේ කේස් එක නිසා. කොහොමද කළා දාම්බා. දැන් බෙහෙත් මේ කවදාද? මේක නම් කොහොමද? කතාව නවත්තලා මේ තේරිය වේදෙන්නකො. මේ දෙන්න කතාව ගන්න ඉවරයක් නෑ නේද? කීයද වැඩක්? අපි කතාවේ ක්ලිප් එක කියන්නේ. ඒ යන්න කලින් දුවාල හොද කර ගන්න ඕනේ. කැලලක්වත් ලයින් කරන්න වෙන්නේ. වින් කරන්නත් ඕනේ. අඩුම දවස් 3ක්වත් ට්‍රැවල් එකක් දාලෙමු. ඔව්. උන්ට නිදා ගන්න කිව්වා හොඳ තඩියක් ගන්න. බීච් එකේ දාලා පොඩි ෆන් එකක් ගමු ඈ. ආපල්ලයක් ගමු. ආමතක නෙවෙයි. ඒ විදිහට කරමු. හොඳට කාලා. ඇඳුම් වලගෙන. ආපල්ලා අපි බෝඩ් හොඳ පාටියක් දාලා මෙමු. යමු හරි. කවුද මේක සිංගිදන්නේ? බබා. දැන් දෙයකට දුන්නා. පල්ලේ සිමෙන්ති ආවද?
මොනවද බලලා කරන්නේ? තෝ මට කියන්න කලින් තෝ කරපගෙන හිටපන්. අනික ඒ වෙලාව මට කරන්න දෙයක් තිබ්බේ නෑ කොහෙද? මම කරන්නේ කොහොමද තෝදෙන්නකෝ? මොකක්ද කොහොමද කරන්න බලු වැඩ මට ඒ දවස්වල සැලසීම ඉන්න දුන්නේ නැහැ දැන්වත් මට සැලසීම ඉන්න දෙන්න නෝනිසා මම හෙන්න දුක් දාපම් දැන් මට ඉන්න දීපම් මට ඉන්න දීපම් මොල්ලා මොංගලාවන් කොමාදරේ කරා මට කොයිදරි වර්ධුනා බං මදිවා මට උඹත් එක්ක තරහක් නේ බලන්න මාරම ලොකේෂන් ටිකක් තියෙන්නේ මම කතා කරලා ගත්තා සුපිරි බොට් ටිකක් අයි